මොකෝ? දත රිදෙනවා? මොන දතද? අක්කේ දත කොබල? මෙහෙට අල්ලමු. ලයිට් එක මෙහෙට අල්ලන්න ඉපේ ගන්නට. වයස කීයද? 22යි. කියන්න. ඇයි මූණ දිහා බලන්නේ? ඉෂිතම්ම කියලාද හිතුවේ? නෑ මං ඉෂිතම්ම නෙමෙයි. ඒ නාට්‍යවල පෙන්නන ඒවා අඩනේවා මේ ඇත්ත ඩෙන්ටල් ක්ලිනික් වල නෑ. හරිද? කතා කරන්නේත් නැහැ එහෙම. කෝ ආගන්න. කටක්ද මේක හැලියක්ද? බුදු ඔම්මේ දත් මදින්නේ නැද්ද? එහෙම දත් මදින්නේ නෑ නැහැ. එහෙම නෑ නේ. එහෙම නම් ඉතින් මෙහෙම තමයි දත්. තනිකර පිටි මේ පිටි වලින් හදන්න පුළුවන් රෝටි. මේක නම් සුද්ධ කරන්න යම් බානෙට. ඔව් හරියන්නේ. බලන්න. කෑ බොරුවට කෑ ගහන්න එපා. බලන්නකො මැටි කැඩලා යනවා වගේ යන්නේ. අපේ. ඔය දත විතරක් නරක් වුණාට දත් 4-5ක් නරක් වෙලා තියෙන දත් නැතුව බත් කන්න තමයි වෙන්නේ ඈ. දැන් දෙන්න යන්නේ මම හරි දැන් කෙල ගහන්න. කෙල ගහන්න. ඔව් වතුර කෝපෙත් එක තමයි වතුරෙන් කටු හොදන්න. කෙල ගහන්න. ඔව් ඉතින් ලේ යනවා තමයි. ඒක සාමාන්‍ය දෙයක්. ඔය විදුරු මාස් වල ජරාව ගැලවිලා යද්දි එහෙම තමයි. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් ඉන්නවද කොහොමද? ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්වත් කිස් එකක්වත් දෙන්නේ. ලස්සනට මූණ ලස්සෙන්ට තිබිලා ඇඳගෙන කරගෙන තැනකට ගියාට වැඩක් නැහැ කටගඳයි නා. පුළුන් කැල්ල කටේම තියන් ඉන්න ලේ ටික වේලෙනකම්. හරිද? ඊට පස්සේ පුළුන් කැල්ල අයින් කරන්න. අද රස්නේ ಜಾති කන්න එපා. තේරුණාද? දැන් ගෙදර ගිහලා කිරි එකක් හරි මොනවා හරි බොන්න රස්නේ ಜಾති මුකුත් කරන්න එපා. කන්න යන්නත් එපා. හෙට උදේ වෙනකම්. තේරුණාද? ඒ විදිහට කරන්න ඕනේ. තේරුණාද? කෑලි නෑ දතේ. කෑලි තියනවා කියලා ආයෙ ඉන්න ලෑස්ති වෙන්න එපා මෙහෙට. තේරුණාද? හරි. මිස් මෙයාට බිල්ල ලියලා ගන්න. ඔව් තාම පෙරහැර පටන් ගත්තේ නෑ. නෑ පෙරහැර තාම පටන් ගත්තේ නෑ. ඔව් අද පෙරහැර තියෙන්නේ මේ හැන්දල පැත්තේ. ලබන සතියේ පෙරහැරවල් දෙක තුනක් තියෙනවා කිව්වා. ඔව් ඒවට නටන්න යන්න ඕනේ. ඔව් එන්නේ. මේ නංගි ඔයාලා දන්නව නේද? ගන්න. නටන්න මේ සාමාන්‍ය පෙරහැර නැවතුවට ඒ තැන්වල නටන්න නැතුව ඉන්න එපා. මිනිස්සු බලනවා ඈ. මහන්සි කියලා ඉන්න එපා. වතුර ඕනම් වතුර ඉල්ල ගන්න නැද්ද ඉන්නවනේ. නන්දගේ වරදන්න එපා ඈ. තෝන්දින් පඩුව රඹාරහර ඔප්පු කරන්. එහෙම නටන්න තියෙන්නේ. අයියේ ස්පීඩ් මේ ගහන්න හරිද? අපිට නටන්න ස්ලෝ ගහන්න එපා. ඔව් ස්ලෝ ගහද්දී අපිට අර ගන්න බෑනේ. අපි පුරුදු වෙච්ච විදිහක් තියෙනවනේ. ඔව්. තෝන්දින් පඩුව රඹාරහර ඔප්පු කරන්. හලෝ. බලනවා මගේ දිහා. නංගි. මේක ගන්න. මේක තියාගනින්. අපි නැන්දලා ඉන්න කලින් මේක තියාගන්නකෝ. මට යද්දි දීපන් ඈ. මේ බලපන්කො ඩයලොග් දාච්චද කියලා. ඩයලොග් එක. එනං කමන්නේ පැකේජ් එක තියෙනවනේ බා. මේ අනේ අපිට නැන්දරනම් කියන්න එපා ප්ලීස්. අපේ තාත්තට කියලා මම පෙරහැරවල් වලට එවන්න නැති ප්ලීස් හලෝ. නෑ අහක බලන් ඉන්නේ. මේ මොන කෙනාද මට නම්බරේ දුන්නේ? කහ පාට කෙනාද? කහ. ඒ ලස්සනයි නේද දත් තියෙනවා.